සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදයේ තුල තියෙන මනෝලිංගික සංවර්ධන අවධි ටික. මනෝලිංගික සංවර්ධන අවධි වල තියෙන සුවිශේෂී එක අවස්ථාවක් තමයි ලිංග රූප අවධිය. ඒ කියන්නේ මුඛ ගුද කියන අවධි දෙක පාස් කරලා තුන්වෙනි එකට අපි එනවා නැත්නම් ෆ්‍රොයිඩ් කියන ආකාරයේ ලිංග රූප අවධිය. මේ ලිංග රූප අවධිය කියන්නේ අවුරුදු 3ක් 6ක් අතර කාල සීමාව තමයි ෆ්‍රොයිඩ් මේක ලිංග රූප අවධිය වයස් කාණ්ඩේ නම් කරන්නේ. මෙන්න මේ 6ක් 3ක් අතර තියෙන මේ කාල පරාසය තුල සුවිශේෂී පරිසරයක් විශේෂ වූ කාරණා රාශියක් මේ ලිංග රූප අවධිය තුල ගොඩනැගෙන බව සහ නිර්මාණය වෙන බව දරුවා තුල ෆ්‍රොයිඩ් පැහැදිලි කරනවා. හරි ලස්සන අවධියක් මේක. සාමාන්‍යයෙන් ගත්තාම ගැහැණු දරුවෙකුගේ ගැහැණුකමත් පිරිමි දරුවෙකුගේ පිරිමිකමත් කියන ලක්ෂණ ටික නැත්නම් ඒ චර්යාත්මක සහ මානසික ගුණේ නැත්නම් ඒ ලක්ෂණ ටික නිරූපණය කරනවලු මේ ලිංග රූප අවධියේදී. ඒතර මේ ලිංග රූප අවධියේදී මේ වෙනස නැත්නම් මේ සිදුවෙන වෙනස්කම් පිළිබඳව සංකල්පයක් ඇතුලේ එයා කතා කරන එයා කියනවා මේ ඊඩීපස් සංකීර්ණය කියලා. ඊඩීපස් සංකීර්ණය කියන එක සංකල්පයකුත් ගැහැණු ඊඩීපස් සංකීර්ණය කියලා තව සංකල්පයකුත් මෙයා පැහැදිලි කරනවා. විතරම ආදරණීය බිරිඳක් ආදරණීය ස්වාමියෙක් ඉන්න ඕන නිරන්තරයෙන්ම. ඒ කියන්නේ බිරිඳට ආදරය කරන, බිරිඳව රැක බලා ගන්න, බිරිඳව පෝෂණය කරන, බිරිඳට අවවාද අනුශාසනා දෙන, විහිළු කරන, කතා බහ කරන, දහුම්කම් දෙන ස්වාමියෙක් ඉන්න ඕන. අනිත් පැත්තෙන් ගියාම බිරිඳ කියන කෙනාගේ ආදරය, සෙනෙහස, කරුණාව, ඒ පිරිමියාට තියෙන ගෞරවය, ස්වාමිය කියන භක්තිය, ඔහුට තියෙන රැකවරණය, සෙනෙහස, ඔහු සමග විහිළු තහළු කරලා ඉන්නදී ඔහුගේ දුක සැප වේදනා බෙදා ගන්න පුළුවන්. හරි ආදරණීය පවුලක් ගෙදර තියෙන්න ඕන දරුවෙක් හම්බ වෙන්න කලින්. ඒතර මේ දරුවෙක් හම්බ වෙන්න කලින් මේ අපි හදාගන්න හැසිරීම තවත් අනාගතයේ එවැනි සාර්ථක පවුලක් නිර්මාණය වෙන්න හේතු වෙනවා. ඒක ලස්සනට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඊඩීපස් සංකීර්ණයේදී කියනවා මෙන්න මෙහෙම එකක්. සාමාන්‍යයෙන් ගත්තාම පිරිමි දරුවෙක් තාත්තට ඊර්ෂ්‍යා කරනවා. නැත්තම් තාත්තා අම්මට කරන ආදරේ පිළිබඳව ඔහු ඊතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ නිසා ඔහු නිතරම උත්සාහ කරනවා අම්මාගේ ආදරේ මුළු මොනින්ම තමා සන්තක කරගන්න. අම්මාගේ ආදරේ තමන් සන්තක කරගන්න ඔහු බලනවා පියා දිහා. නැත්තම් පිරිමියා දිහා බලනවා. පිරිමියා කියන්නේ නැත්තම් පියා කොහොමද තමන්ගේ මවව ආදරේ සෙනෙහස රැක බලාගෙන කරන්නේ මොනවද? කියන්නේ මොනවද? එහෙනම් ආදරණීය බිරිඳ ආදරණීය ස්වාමියාගේ සෙනෙහස, චර්යාව, හැසිරීම අනුකරණය කරමින් පුතා අම්මට ආදරය කරන්න පටන් ගන්නවා. එතකොට දැන් සැබෑ ස්වාමිපුරුෂයෙක්ගේ තියෙන පිරිමිකමේ ලක්ෂණ ටික පිරිමි දරුවෙක් ආරෝපණය කරගන්නවා. එහෙනම් පිරිමි දරුවා පියාව අනුකරණය කරමින් ආදරය කරන්න ගන්නකොට අම්මට ආදරේ සෙනෙහස දෙන්න ගන්නකොට අනාගතයේ තවත් ආදරණීය පුතෙක්, ආදරණීය ස්වාමියෙක්, ආදරණීය සමාජයට ගරු කරන සමාජය රකින්න පුරුෂයෙක් නිර්මාණය කරන්න මෙන්න මේ පවුල තුලින් ඒ පියාට හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මෙයා ගැහැණු ඊඩීපස් සංකීර්ණය කියන එකදී මෙයා අදහස් කරේ ගැහැණු දරුවා මවට ඊර්ෂ්‍යා කරනවා. ගැහැණු දරුවා මවට තරම් ආදරය කරන්න ලෑස්ති නැහැ. ඒ නිසා මේ බිරිඳ සහ ස්වාමියා අතර තියෙන සම්බන්ධයේදී බිරිඳ තම ස්වාමියාට ආදරය කරන ආකාරය, තම ස්වාමියාට දක්වන සෙනෙහස, චර්යාත්මක දේවල් සමග මේ බිරිඳ සහ සැමියාගේ තියෙන බැඳීම් පිළිබඳ දියණිය මව අනුකරණය කරමින් තාත්තාට ආදරය කරන්න ගන්නවා. අර දුව අම්මාව අනුකරණය කරමින් තාත්තාට කරන ආදරේ අනාගතයේදී ආදරණීය දියණියක්, ආදරණීය බිරිඳක්, ආදරණීය ගැහැණියක් මේ ලංකාවට නැත්තම් මාතෘභූමියට නැත්තම් මේ ලෝකයට නිර්මාණය වෙන්න හේතුවක් වෙනවා. ඒ නිසා මේ මව අනුකරණය කරලා පියාට ආදරය කරන එකත්, පියා අනුකරණය කරලා අම්මට ආදරය කරන කියන දෙක තුල තියෙන මහා පුදුමාකාර සාර්ථක දරුවෙක් සහ සමාජයේ විශාල පෙරලියක් කරන නිර්මාණයක් ඇති වෙන්න හේතුවක් වෙනවා. එතකොට මේ කියන පෙරලිය තුල ඔබ දන්නවා අවිඥානිකව විතරක් නෙමෙයි දරුවා චර්යාත්මක ලෙස පුරුදු පුහුණු වෙච්ච අයින් වෙන්න බැරි උගත් චර්යාවන් ටිකක් දරුවා තුළ නිර්මාණය වෙනවා. ඒ නිසා අපි කියනවා නම් එහෙම කවුරු හරි දරුවෙක් ආක්‍රමණශීලී, ඇහුම්කන් දෙන්නේ නැහැ, මෙයා කලබලකාරී, මෙයා තැම්පත් නැහැ, මෙයා හිංසනය ගැන මෙයාට අවබෝධයක් නැහැ, මේ සියල්ලටම වක් කියන්න ඕන පරිසරය තමයි මොකද්ද? මේ නිවස. නැත්තම් මව්පියා කේන්ද්‍ර කරගත්ත නිවස.
ඔබ හිතන්න මෙවැනි ආදරණීය ගෙවල් 10ක් ඇතුලෙන් එළියට එන ගැහැණුකමක් සහ පිරිමිකමක් සහිත දරුවන් නේම පිළිබඳව ආය අමුතුවෙන් හිතන්න අපි ඕනේ පුදුම වෙන්න දෙයක් නැහැ. ඒ නිසා අපි ආදරෙන් ඉල්ලා සිටින්න ඔබට ඔබේ නිවසේ තියෙන දුක් කන්දරාව කම්කටොළු ප්‍රමාණය යටපත් කරගෙන දරුවන්ට සෙනෙහ පිරුණු ආදරණීය පෞල් පරිසරයක් හදාගෙන මේ ප්‍රශ්න අයින් කරලා දාලා සතුටින් සිනහමුසුමුණෙන් ඉන්න ඔවුන් සමග කාලය වෙන් කරගන්න ඔවුන්ගේ ජීවිතයට ඔවුන්ගේ අනාගතයට අවශ්‍ය පරිසරය හදන්න